පට්ට කතා කියන සුපිරි කතා. අලා තෙල් දාලා සම්බෝල හදලා ගජරාමෙට මේ දෙයක් විරෙන්න ගම් යන්නත් බෑනේ කොල්ලෝ. මං ලස්සන එලකිරි කතාවක් කරන් ආවා. වැඩිවල් වටාරන්න සිංගල කතාවට යන්න. මේකයි කතන්දරේ. දැන් අපි සාමාන්‍යයෙන් අපිට මලගෙවල් වල එහෙම ගියාම නිදි මරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් මලගෙවල් වල තමයි ඉතින් නිදි මරාගෙන කට්ට කාගෙන එළි වෙනකන් ඇහැරලා ඉන්න වෙන්නේ. ඉතින් මගුල් වල එහෙම ගියාම ඉතින් නෑ. ඉතින් වගේ මෙහෙත් මලගයක් කරේ මේ වුණාම එහෙම මෙහෙ ඉන්න මාමා කෙනෙක්. ඉතින් පට්ට කතා කියන සුපිරි කතා සාමාන්‍යයෙන් කියනවා. ඉතින් අපි ආසයි ඔය කවුරුත් සාමාන්‍යයෙන් ගොඩක් ගම්වල ඔය සීන් එක තියෙනවා. හරිද? කවුරු හරි එක ඩයල් එකක් ඉන්නවමයි මොකක් හරි කතාවක් කියලා විහිළු කරලා සාමාන්‍යයෙන් ඉන්න ඩයල් එකක් ඉන්නවා. ඉතින් ඒ වගේ මෑන් කෙනෙක් ඉන්නවා අපේ ගමේ. පොරට කියන්නේ අඟුරු විජය කියලා. ඉතින් මිනිහා ඔය ඉතින් හැන්දෑවට ඔය කසිප්පු චුට්ටක් ඔය කොහෙන් හරි පොඩ්ඩක් ගහලා ඇවිල්ලා ඉතින් මල ගෙදරට ඇවිල්ලා කොල්ලෝ ටිකක් එකතු කරගෙන ඉතින් ඔය සුපිරි කතාවක් දෙකක් කියනවා. ඉතින් පොර කියපු කතාවක් තමයි මම අද කියන්න යන්නේ. ඉතින් ඔන්න කතාව මේකයි. ඉතින් ඒ මාමට දවසක් මගුල් ගයක් වෙලා එන්න කියලා තිබුණලු. හරිද? ඊට පස්සේ ඉතින් දැන් මාමා ඉතින් පොඩ්ඩක් දුප්පත් මිනිස්සයා ගමේ මිනිස්සයානේ. ඉතින් ගමේ මිනිස්සයා වුණාට ඉතින් එන්න කිව්වහම දැන් ඉතින් මෑන් කතාව කියනවා. මෙහෙම තමයි කියන්නේ. ඉතින් කොල්ලෝ කියන්නේ මට කිව්වහම මං ඉතින් නොගිහින් ඉන්න බෑනේ කොල්ලෝ කියලා නිකන් දන්නේ නැද්ද සුපිරියට කියනවා. හරිද? හරි ඉතින් මාමා කියන්නකෝ කතාව කියලා අපි කියනවා. ඒතකොට ඉතින් මට මම ඊට පස්සේ හරිද නිකන් යන්නත් බෑනේ කොල්ලෝ. මං ඒ හින්දා සුපිරි කෝඩ් බෑයක් ගත්තා. ඕන් ඈ කියනවා. හරිද? ඉතින් ඔන්න කෝඩ් බෑයක් ගත්තා. මිනිහා දෙපෙන්නනවා මෙහෙම. පොකට් දෙකයි. මෙතන දෙකයි මෙතන දෙකයි හතරයි කියලා යනවා සුපිරියට කියනවා. හරි. ඉතින් කියන්නකෝ මාමා. ඊට පස්සේ ඔන්න කෝට් එකක් ගත්තා. ඊට පස්සේ ඔන්න දැන් කියනවා මේ හරි දැන් මගුල් ගෙදර ගියා. යනකොට ඉතින් කොල්ලොන්ට කියන්න කොල්ලෝ ගමේ ඈයෝ එක එක එව්වා කියනවා. මට ඉතින් ලැජ්ජාවේ බෑ කියනවා. අපි හරි සීරියස් නේ කතාව කියන්නේ. අපි ඉතින් අහගෙන ඉන්නවා. දැන් කියන කතාව හරි. ගියා ඔන්න මගුල් ගෙදර ගිහිල්ලා බලනකොට දැන් ඉතින් ආරාධනා කරලා තිබ්බ කට්ටිය ඇවිල්ලා හිටියලු. කොල්ලොන්ට කියන්න කොල්ලෝ ලස්සන ගැටිච්චියෝ මාත් ඉතින් ඒ කාලේ ගජ ඉලන්දාරියා හොඳේ කියලා නියමට කියනවා. ඉතින් ඊට පස්සේ ගිහලා බලද්දි කොල්ලොන්ට කියන්නේ ඉතින් ඉස්සරලාම ඔන්න ආරාධනා කෙරුවේ දන්නේ නැද්ද ඉතින් පොඩ්ඩක් ඔන්න ඔය සප්පායම් වෙන්න කියලා. හරි. ඉතින් මං ගිහිල්ලා බලද්දි කොල්ලොන්ට කියන්න කොල්ලෝ ආපුතේ ආපංකෝ ඕන් එක ජාතියේ බ්‍රෑන්ඩ් වලින් බඩු බස්සලා දැන් මොනවද බොන්නේ කියලා මට හිතා ගන්න බෑ කොල්ලෝ කියනවා. දැන් ඉතින් සුපිරියටම මාව දැන් අපි කතාවට අරන් යනවා. ඔන්න කියනවා ඊට පස්සේ කෝකටත් කියලා මම පුරුදු ගල් වලින්ම ඔන්න කාලක් විතර දාගත්තා එදා කියනවා. හරි. ඊට පස්සේ ඉතින් කාලක් විතර දාගත්තා. දාගෙන ඊට පස්සේ දැන් ඉතින් කන වෙලාව කොල්ලනේ ඔන්න දැන් තමයි නියම වෙලාව. මං ඉතින් දෙයියන්ගේ වීටයි කියලා ගල් කාලකුත් බඩට දාගෙන ඕන් ඉතින් කෑමට ගියාපුවාම පුතේ මස් කිරි දාලා තෙල් දාලා සම්බෝල හදලා ගජරාමෙට මේ දෙයක් විරෙන්න බොලාව් කියනවා. කෑ ගහනවා ටික සද්දෙට කියන පොරගේ වොයිස් එක පොඩ්ඩක් සද්දයි. ඔන්න ඉතින් හරි කෑමට ගියා. ඊට පස්සේ කියනවා හාත්තිලව්වේ කොල්ලොන්ට කියන්න යකඩෝ මේකේ මේන් වට්ටක් කමාලුවකුත් තියෙනවා. මට ඉතින් ඔය කොච්චර තිබ්බත් වට්ටක් කමාලුව තරම් මාළුවක් නම් අම්මව නෑ කොල්ලෝ කියනවා. ඉතින් වට්ටක කණ්ඩ ආසයි. හරිද? එහෙම කියලා තමයි ඉතින් පොර කියන්නේ. ඊට පස්සේ ඔන්න ඉතින් දැන් මම බත් බෙදාගෙන ඔන්න ඉතින් බත් වර්ගත් එන ගොඩක් තිබ්බා. මං ඕකෙන් හැන්ද දාලා එළවලු වලුනුත් පොඩ දාගෙන කෝක වෙතත් කියලා මං වට්ටක් හැඳි දෙකක්ම බෙදාගත්තා. හරි. ඔන්න වට්ටක් හැඳි දෙකකුත් බෙදාගෙන දැන් මම කනවලු. ඉතින් කොල්ලොන්ට කියන්න කොල්ලනේ දැන් මම බත් එක කාගෙන යනකොට මේම්බොලේ මේ උයපු එකාට අමතක වෙලාද මන්ද බොල වට්ටක්ක කෑලි දෙකක වට්ටක් ඇට දෙකක් තිබුණා කියහන්කෝ. හරි. ඔන්න වට්ටක් ඇට දෙකක් තිබුණලු. දැන්
පොරේදි ලස්සනට කියන ඊට පස්සේ වට්ටක් කැට දෙක මට කෝකටත් ඕනි වෙයිනේ මං ඉතින් හේංගෝ විතන් කරන එක ගානේ මට මොනාට හරි උවමනාවක් වුණොත් කියලා කෝට් සාක්කුවේ දාගත්තලු වට්ටක් කැට දෙක හරි පොර දැන් මගුල එහෙම ඉවර වෙලා ඉතින් ගෙදර ආවලු ගෙදර ඇවිල්ලා දැන් ඉතින් ඇඳුම් ටික ඔය අලුත් ඇඳුම් ඕවා හොඳයි නෙච්චර හොදන්න ඕනිත් නැහැ කියලා නවල පුත් කරලා අල්මාරියට දාලා දොර වහලා දැම්මා. ඉතින් මිනිහා දැන් ඔන්න කාලයක් ගියාලු. කාලයක් ගියාම මිනිහා දැන් පොඩක් ඇඳේ හාන්සියක් දාගෙන ඔහේ කල්පනාවක් දාගෙන ඉන්නවලු. ඊට පස්සේ ඔන්න දැන් පොර කල්පනාවක් දාගෙන ඉඳලා බලනකොට මේ අර අල්මාරිය වහන තැන මේ යතුරු හිලෙන් මෙහෙම නිකන් මොකක් හරි වෙනනවා වගේ සීන් එකක් පේනවලු. මෑන් කරා කියනවා ඩේ මේ මොකක්ද යකෝ මේ කියලා ගිහින් බැලුවලු. අම්මට ඉතින් මෙහෙම වෙනවලු බලද්දි වට්ටක්ක දැල්ලක් අර යතුරු හිලෙන් මෙහෙම එළියට ඇවිල්ලා මෙහෙම වෙනවලු. හිටපන්කෝ කියලා යතුරු දාලා ගහලා දොර ඇරලා බැලුවා අම්මට සිරි අර වට්ටක්ක ඇට පැලවෙලා ගෙඩි හැදිලා මල් හැදිලා අම්මට සිරි එක යායයිලු වට්ටක්ක ඇති වෙන්න කාලා ගමටත් බෙදුවලු අල්මාරියේ තිබුණ වට්ටක්ක වලින්. ඉතින් ඔය වගේ කතා තමයි පොර කියන්නේ. ඔන්න අදට කතාව ඉවරයි. එච්චරයි. එතනින් කතාව ඉවර වෙනවා. ඒ වගේ තව කතා ගොඩාක් තියෙනවා පොරගේ. ඉතින් ඔන්න අද මම එක කතාවක් අරන් ආවා. හෙට ඔයගොල්ලන්ට තවත් කතාවක් අරන් එනවා. ඔයාලගේ කතාව හොඳයි නම් මගේ කතාව. ඔයාලගේ හිතට දැනුණා නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ගිහින් එන්න.